ඔයා එන්නේ කොලකට ඉන්දහතොට අපරාධේ මං ඔබ වෙනුවෙන් මගේ කාලය වැය කරා. Hello guys, welcome back to another gameplay video. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Granny chapter 1 ඉතින් play කරලා බලමු. වීඩියෝ එක යන කලින් මතක් කරනවා like එකක් දාලා subscribe එකක් දාන්න. වෙනදා වගේ මතක් කරනවා subscribe like දැම්මේ તો කරන්න subscribe කරන්න 1k ගහන්න ඕන පිටින්. අද ඉතින් එකපාරක්වත් අහුවෙන්නේ නැතුව ගහන්න තමයි බලන්නේ Granny එක. ගාමු Granny කියන්නේ easy game boy මට. දැන් යන් ඉතින් Granny ආච්චි හොයාගෙන. Granny ආච්චි නම් ඕනේ shape එක යමුකෝ. පොඩ්ඩක් දාමු room එක ගණන් ගන්න එපා. මෙන්න මෙතන තියෙන බැටරිය කාර්ගේ බැටරිය ගමු boys shape එකේ. කාර්ගේ බැටරිය අරන් අපි යන් shape එකේ බල්ලයට Granny ආච්චි ඔයා පේන්නේ නැහනේ. shape එක යනවා boys දන්නවනේ. Granny ආච්චි වුණොත් ඉවරයි. shape එකේ අයියෝ බැටරි බිම දැම්මා Granny ආච්චි ආවේ නැතාම එන්නේ නැද්ද මේ එනවා අපි යන් බලන්න ගහන ගේම බොයිස් මොලෙන් ගහන්නේ මොලෙන් මේ මොල ගෙනපු නැව් ඔන්න බලන්න වටෙන් යාලා මෙයාගෙන් අපි බඩු ටික කරගමු මෙතන තියෙනවා කාර්ගේ කැල්ල මේ කාර්ගේ පියන කියන්නේ කද්ද මන්ද මේක පටිය වගේ කැල්ල පියනක් කියලා කිව්වම අපි මේක මෙතනින්ම දාගමු පස්සේ ගෙනියමු කාර්ගේ ගාවට පොත ගිහිල්ලා තියාගන්න උඩ කාමරේ හරි ගයිස් ඉතින් පොත අරන් ෂේප් එකේ යමු ෂේප් එකේ තමයි යන්න තියෙන ආච්චි නිදාස් කරන්න ඕනේ අතුර යන්න ස්පයිඩර් කී එක ගන්න ඕනේ පල්ලයට යන්න ඕනේ පෑඩ් අන්ලොක් කී එක ගන්න ෂේප් එකේ මේ ආච්චි කෙරේ මොකාද මන්ද මෙච්චර මේ දුකවල් දාලා දැන් ඉතින් මොළ තියන්නේ ඊට වඩා මොලක් මම Grannyට පුළුවන් මාව නවත්තන්න. අඬුව ගන්න ඕනේ ෂේප් එකේ. අඬුව බලන්න බොයිස් මොන වැඩේ. Grannyට කියලා අපි වැඩ කරගන්නේ. Granny මං කියන තමයි වැඩ කරන්නේ බොයිස්. එන්න මේක වට්ටම් මුලින්ම ඊට පස්සේ දැන් මේක දාමු ඇතුළට. Granny ආච්චි නම් පෙට්ටිය ඇතුළට වෙලා හැංගිලා බලන් හිටියා. තාම නෑ. ඔය කොමි Granny මොනවද කරන්නේ කියලා අන්න එනවා. Granny ඔන්න කටලා දානවා. මං කිව්වම කොහොම. හරි. දිව්වා Grannyට බෑ මාවල්ලන්න. අල්ලයි මගේ නැට්ට. දොරත් ඇව්වා දැන් කෙලින්ම යන්න ඕනේ පල්ලයට ගෑස් කෑන් එකක් තියන්නේ. ගෑස් කෑන් එක ගමු බොයිස්. ගෑස් කෑන් එක දාගමු පල්ලයට. ඊට පස්සේ අන්න සුදු පාට කෑල්ලනේ. පෑන් එක টොප් එකක් වගේ තියෙන කෑල්ල අරගෙන එමු බොයිස්. එන්නේ කරන් යමු. ඒක උඩ තියෙනවා මම දැක්කා. දැක්කනේ මේ රටාව හැටියට උඩ තියෙන්න ඕනේ. මගේ මතේ ඒක තියෙනවා. බලන්න බොයිස් මම බඩු තියෙන තැනට අග් ගාලා ගන්න. පේනවනේ. හරි බොයිස් මෙන්න මේකේ තියෙනවා නෑ. මේ තියෙන ෂේප් එකේ මේ වොයිස් මේගොල්ලෝ දැකලාද මේ කැලේ ක්‍රීල් වලක් තියෙනවා. අපි ඒ දවස්වල ක්‍රීල් වලට දානවා. මේක දාන්න අලුතෙන් ක්‍රීල් වලට කාලෙන් කාලට. අර මේක අප කමන්ට් එකේ සීන් එකකට දාලා තියෙන්නේ. නට් එකකට නියම් පියුස් කැල්ල හයි කරලා වොයිස් ෂේප් එකේ මේකක් දාගත්තා. Granny එනවා. Grannyට බය නැහැ කවුරුත්. Granny ගෑච්චිට හාල් ගන්නවා. Granny ගෑච්චිට හාල් කරන්න බෑනේ. Granny තාච්චි කියන්නේ. Granny chapter 2 ගේන්නම් boys comment එකක් දාලා ඉල්ලන්න. ice එක ඉතුරු chapter boys බල්ලා බුරුම වැඩි ගණන් ගන්න එපා. ඔය shape එක කියලා shotgun එකේ කෑල්ල ගමු. shotgun එකේ කෑල්ල. මේ බල්ලා ඉන්නවා boys වීඩියෝ රෙකෝඩ් කරනතන. වීඩියෝ එක රෙකෝඩ් කරද්දී එකයි මාරයි. බල්ලට මුරුක් කෑල්ලක් දෙමු. යන් මේකත් තමයි shape එක. shotgun කෑල්ල තියාගමු බෝ. මුක්කු කෑල්ලක් කරා බෝ. තියාගත්ත shotgun කෑල්ලට
මේකත් තියාගත්තා උඩ තියෙනවා කෑල්ල කුස්සිය අනිත් එක එකක් අරන්ගෙන ගිහලා ෂේප් එක අරන් යම් බොයිස් උඩට මේ බැල්ලා කැහිනවා බොයිස් මොනවා කරන්නද ඌ ඇඟට පයින් සීන් එකක් තියෙනවා යම් බොයිස් ෂේප් එකේ මෙන්න මේකත් ගත්තා දැන් නම් ඉතින් ගණීම චකබුම් කරන් තමයි තියෙන්නේ නැත්තම් ගණිත එක වැඩක් කරන්න බෑ ගණියාචි වා මෙහෙන් එන්න මං මෙහෙන් යන්න වෙට්ටු දාන්න බෑනේ නැත්තම් ඔයාලට පොළු පාර කන්න බෑනේ මට නිකන් නේ වීඩියෝ එක බලන් ඉන්න මිනිස්සු චාට් එක පොයි ඊට පස්සේ වා එන්නකො වල්ලයාලා වාලේ ඔට්ටක දෙන්න එන්නකෝ චොට්ටක දෙන්නේ මා පාර දෙකම වල ගස්සලා යන්නේ ගණිට මේ සද්ද වලට දැන් ගණි කොහමද නා ෂොට් ගන් එකට ඉන්ඩියක් දාගෙන ගණි එනවා දැන් තමන් උඩට එන්නේ අයිනෝ වැදුන් නෑ බං ඒක නේ වන්දා ගණි වාව සංගා ඉඳාතොට යන් බොයිස් උඩ නියන වට ගන්න මේක මකුලුවටත් කැම වෙලක් දෙන්න ඕනේ උණ්ඩෙන්ම දෙමු එකත් මකුලුවට මවන්න මකුලුව කූඩුව අහම් බොයිස් ෂේප් එක යන් අදි බොයිස් ෂොට් ගන්න එක ගන්න උඩට යන ෂේප් එකේ ගිහලා මෙන්න මේකට තිබ්බා යන් වැටුණා බොයිස් අදි බොයිස් ෂොට් ගන්න එක ගන්න එම උඩට යන බොයිස් ෂොට් ගන්න එක ගන්න උඩට ගිහලා ෂොට් ගන්න එක දාලා අපි ෆෑන් එක කපමු ෆෑන් එකේ වාර කපලා යතුව ගම් බොයිස් ඒකට කාකී එක ගන්න ඕනේ බොයිස් අද ෆිෆ්ටියන් ලොක් ෂේප් එකේ කපමු නැත්තම් යතේ වගේ දොරත් වුණා බොයිස් ඔය සැලෙන්නේ අපි දොර ගලවගෙන යනවා දොර ගලවගෙන යනවා බොයිස් අපි නවත්තන්න බෑ දැන් ටිකන අන්න බොයිස් දොරත් ගැලවුවා අපි ගියා මෙතන පයින් මේ ෂේප් එකෙන් බොයිස් ෂේප් එකෙන් වීඩියෝ ලයික් එකක් දාන්න බෑ නේද ෂේප් ඔන්න නැතුව හම්බුණා කාකී එක කිව්වා වගේම අපිට දැන් තියෙන්නේ මේක මෙතනින් දාගන්න ඉතුරු බට්ටියක් ගෙන දා ගන්නවද යන්ක උඩට බොයිස් මුලින්ම දැන් පොඩි වැඩක් තියෙනවා කරන්න අර ස්පයිඩර් කීයක් ගන්න ඕනද මේක ගමු මුලින්ම මේක අතගෙන උඩට කියලා මේක දාලා ස්පයිඩර් දෙමු වැඩි එයි යතුව ගන්න පුළුවන් අනිත් අදකොන් ෂේප් එක යම් බොයිස් මේක දාමු දොරට ෂොට් ගන්න එක ගන්න බොයිස් එතට ෂොට් ගන්න එක ගත්තා දැන් යන් උඩට මකුලුවට රසට කැම් වෙලා දෙන්න ඕනේ මකුලුව කූඩුව හැබුණා හරි බොයිස් එනම් තියමු ඉන්න මේකට දඩෝ දැන් ඉතින් මේක ලෝඩ් කරලා අපි අඬුවනේ යතුවනේ ෂේප් එකේ මේ බඩුව අරන් ගිහලා පල්ලෙට දාගමු ගෑණියා හලක් දන්නෙත් නෑ ටක් ගාලා යම් බොයිස් දෙඩේ කරගන්න උතෝනේ ඉක්මන් කරලා ඉක්මන් වැඩ ඉක්මන් අපි ගා ෂේප් එකේ යම් බොයිස් ෂේප් එකේ මෙන්න මේක දාම වැටියන්කො මම පල්ලෙට ඒකට මට වැඩේ කරගන්න දෙයි දැන් ෂොට් ගන්න ගමන් යම් පල්ලෙට දැන් හිටියත් ගණේට වැඩේම දෙන්න පුළුවන් නැත්නම් ඔක අරන් ගියොත් එහෙම දැන් හිටියත් ගණේට වැඩේ දෙන්නේ නැහැ ෂේප් එකේ මෙතනින් පයිමු දැන් ඉන්නවා වගේ මෙයාවේ අඩි සද්දයක් කියවන හරියට හරි මේ ඉන්නේ ගන්නේ ශකබුම් හෙච්චොට් බොයිස් හෙච්චොට් ගැව්වේ දැනි මැවිලා නේ ෂේප් එක යම් බොයිස් අපි මේ අර ස්පයිඩර් කීයක දාලා තියෙක අරගෙන ඒක අරගෙන කානු වැද ගන්න බොයිස් කානු වැදගෙන අන්තිමට අපි පැඩ්ලොක් කීයක් ගමු දැන් යන්කෝ බොයිස් මෙන්න මේක ඉන්නෝනේ ඇදලා දැන් ඉතින් අර බඩු ටික ගොඩ ගහගත්ත ඒ ටික දාගන්න කියලා කාලෙට මේ බැටරිය මේ බලන්න බොයිස් ඔක්කොම පළු කරලා එක එක තැන් වල දාගන්න මේ කණීටත් වෙන වැඩ නැද්ද මන්ද මේ වගේ වැඩ කරන්නේ හරි බොයිස් මෙන්න මේකත් දාගත්තා
යෝ ඊට පස්සේ කාකී කරලා පෙට්‍රෝල් ටික දානවා. ගෑස් ද පෙට්‍රෝල් නේ බොයිස් දාන්න ගෑස් දාන්න ගෑස් තියෙන බ්ලිප්පල්නේ. රතු ගහ කොල්ල දාන්නේ බොයිස් මේකට. අනේ මන්ද මොනවද කියලා මං ඔක්කොත් දන්නේ නැහැ. බාගෙත් දාලා යන්න බැද්ද නැහැ බොයිස්. බාගෙද දාලා යන්න කියලා කන්න ඕනේ නැහැ බොයිස් නේද? ෂේප් එකෙන් මෙන්න මේ සූපු මේ කුඩි කැල්ලක් තියෙන එකත් ගමු. මේක දාන්නේ කරන්ට් එකෙන් දැන් අර උඩ වහනේ පියන අරන් එන්න ඕනේ. ඊට පස්සේ අඬුව අරන් ඇවිල්ලා මේක තන්න ටික තද කරගත්තා නම් හරි. ඊට පස්සේ වන්තින් පැඩ් ඔන් ලොක් එක තමයි. ඉන්න මේක අරන් එමු බොයිස් මේක අරන් ගිහලා දාමු. ෂේප් එකේ දාමු. බොයිස් channel එක subscribe කරලා like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නේද? like දැම්ම නැත්නම් කවන්න subscribe කරන්නද? ඉක්මනට 1k යන්න ඕන බොයිස් අපිට. support එක දෙන්න බොයිස් නේද? ඊළඟට ඔන්න ඔය game play එක දිහා අපිට කවෙන් comment එකක් දාන්න. හරිද? අඬුව මෙතෙන් දෙමනේ. හරි. ග්‍රැනි හැවලා ඇති දැන්. චග්ගාල මේ එන්න ටික තද කරගත්තා පැඩ් ඇන් ලොක් කී එක ගත්තා පැන්න. දන්නවනේ ඉතින් වැඩ පැඩ් ඇන් ලොක් කී තියෙන බොයිස් කාමේ. ඕන්න මොකද ප්‍රශ්නේ. ඔක අහන්න බොයිස්. මේකත් තද කරගමු වේපි. දැන් ඒකත් හරි. දැන් ඉතින් තියන්නේ පැඩ් ඇන් ලොක් කී එකෙන් තමයි. පැඩ් ඇන් ලොක් කී මොනවා මෙච්චර දුරාන් පිස්සුද වන්ද අප්පා ග්‍රැනිට නම්. මේ ළඟ තිබ්බන මං කියලා දැන් කමන්නේ. දැන් කොහමයි පැඩ් ඔන් ලොක් එක අරන් එන්න එපා. ෂේප් එක ගිහලා අරන් පැඩ් ඔන් ලොක් එක. මේ ස්පයිඩර් එකෙන් බේරෙන්න තමයි පොඩ්ඩක් අමාරු. අයියෝ ගෑණිය නම් බෙට්ටුවක් දාලා යන්නේ. යන් ගදින් ගදින් තියෙනවා පයින්නද කියලා. අද මොනවා කියලාත් මං ගෙදරින් පයින්න බොයිස්. ඒක නත්තන්න බෑ ගෑණියට. ගෑණි කවුවත් මං පයින්න හද ගෙදරින්. ෂේප් එකේ මෙන්න මේක අරන් යම් බොයිස්. නියන අරගත්තා. ෂේප් එකේ කැපුණා. ග්‍රැනිට බයි කිව්වා වැටුණා. කොන්දත් නැගුණා බොයිස් එක කැඩුණා වගේ බොයිස්. කවන්නේ. මොකද බොයිස් අර රතු පාටනේ. ලේ ගිහිල්ලා. හරි අපිට ඒවම වැඩක් නැහැ. කානෝසේ බඩ ගන්නවා අන්තිම. මේ ග්‍රැනි කිදින් පයින්නද බොයිස්. මෙන්න මුගියා බොයිස්. ස්පීඩ් එක ටක් ගාලා යනවා. බොයිස් ඌ ගිහුවම මේ පැත්තට යනවා. මොකද ඌ මේ පැත්තෙන් ලේසි එන්නේ නැහැ. අපි බල යන්නේ කිව්ත් බයනේ. බෑ. ඌට අයින් දුවන්න බෑ බොයිස්. ෂේප් එකෙන් ෂේප් එක. හරි බොයිස් පැඩ් ඇන් ලොක් එක ගත්තා. ඉතින් දැන් ඉතින් දෙන්නේ ෂේප් එකේ කැපෙන්න තමයි. කොයි ඉතින් බොයිස් මේ නෙමෙයි අර FIFA ගහලා නෙමෙයි කියලා කියනවා. ඕ මකුළුවා මෙන්න මෙතන හිටියවන් දැක්කා. මකුළු ආච්චි යන සීන් එකක් නේද? අන්න යන හොඳ වෙලාවට ගියේ. නැත්නම් ඉතින් මකුළු ආච්චි කටේ තමයි අද. ෂේප් එකේ යන් මකුළු ආච්චිට හවුන්නේ තියෙන්නේ. මකුළු ආච්චි ඒවා යනවා නේද? ඉස්සරහට ඕම යන් අපි ගමනේ යන් මකුළු ආච්චිත් එක්ක. ලුවාච්චි දැක්කේ නෑ නේද? දැක්කනම් මල කෙලියක් වෙන්නේ යා. මකුළු ආච්චි කොහෙද යන්නේ? දැක්කනේ මාව. අයියෝ එන්න වඩ විට්ටුවක් දාන්න වෙන නැත්තම් බෑ. නෑ ලුවාච්චිත් එක වැඩක් කරන්න බෑ. දැන් ඉතින් අපි වැඩක් කරුවොත් නැත්නම් එයාට වැඩක් නෑ. අපි පැන්නා වගේ තමයි ඉතින්නේ. දැන් කෙලිම ගියා පැඩ් ඇන් ලොක් එකකින් පැඩ් එක අන්ලොක් කරුවා. ඊට පස්සේ තියෙන්නේ කාර් එකට ඇතුව දැම්මා. 3 පාර රිවර්ස් කරුවා. පැන්න. easy bro easy. දැන් ගන්නවා කාකී එක. ගෑස් කෑන් එක නෙවෙයි ගන්නේ කාකී එක. ගෑස් කෑන් එක මොනවටද බොයිස් අපිට ෂේප් එකේ පැන්නා ස්ටාර්ට් කරුවා. ඉස්සරහට ගියා. පස්සට ගියා. ඉස්සරහට ගියා. පැන්නා. අපරාධේ මං ඔබ වෙනුවෙන් මගේ කාලේ වැය කළා. අපරාධේ දැන් කාලේ වැය කියලා නෙවෙයි බොයිස්. දැන් ඔයා ඉතින් අපේ channel එකට subscribe කරලා like එක දාලා කැපෙන්න ඕනේ.
pode esquecer.